හායි මගේ මිත්‍රවරුනි කොහොමද ඉතින් ඔයාලට හැමදාමත් වගේ මම වීඩියෝ එක පටන් ගන්නකොටම අහන දෙයක් නේ ඉතින් ඔයාලා සතුටින් පරිස්සමෙන් සුවෙන් ඉන්නවද කියලා. ඉතින් ඒ හැම දෙයක්ම වැඩි දියුණු කරගන්න දවස පටන් ගන්නකොටම වතුර වීදුරුවක් බොන්නත් අමතක කරන්න එපා. මේ හැම කැටයමක්ම දාන්නේ අදත් මම පොඩි ගමනක් යන්න. ඊට කලින් මම ප්‍රශ්නයක් අහන්නම්. ඔයාලා ගමනක් යන්න හදනකොට ඔයාලගේ හිතට එකපාරටම එන ඇඳුමමද ඔයා අඳින්නේ? වෙනදට නම් මම ගමනක් යනවා කියලා කිව්වහම ඔළුවට එන පළවෙනි ඇඳුම තමයි ඇඳගෙන යන්නේ. but අද නම් මං ඇඳුම් 3ක් විතර try කරලා finally මේ dress එක අඳින්න decide කළා. අද මම එළියට යන්න හදන්නේ මගේ වැඩ ටිකක් කරගන්න. ඉතින් හැමදාමත් මං යන්නේ මගේ වැඩ කරගන්න. ඉතින් මම මගේ වැඩ තනියම කරගන්න කෙනෙක්. ඉතින් මං අද හිතුවා මේ ඇඳුම ඇඳගෙන යනවා කියලා. ඉතින් මම යනවා දැන් යන පිටත් උනා. මට ඇත්තටම අද ගෙදරින් මට ටී එකක් බොන්න බැරි වුණ නිසා මම PNS එකට ගිහිල්ලා නෙස්ටි එකක් අරගෙන බීලා මං යන්න බස් එකට නැග්ගා. මගේ පළවෙනි වැඩේ කරගන්න මං ආව සැලොන් එකට. මං ආවේ ඇත්තටම මගේ අයිබ්‍රෝස් දෙක හදාගෙන ෆුල් ෆේස් කරගන්න. ඉතින් සැලොන් එකේ අක්කා එනකම් මට ටිකක් වෙලා ඉන්න වුණා. ඉතින් මං ඒ වැඩේ ඔක්කොම ඉවර කරගෙන මං ආව ඊළඟ වැඩේට යන්න කිරිබත් ගොඩට. ඒ ඇවිල්ලා මං කොහොම හරි පික්මී දෙකක් විතර දැම්ම කැන්සල් වුණා. ඊට පස්සේ පාරේ යන ටැක්සි එකකට අත දාලා තමයි මම මේ අදාළ තැනට යන්න පිටත් උනේ. ඉතින් මං ආවේ මෙන්න මේ තැනට මගේ නේල්ස් ටික හදා ගන්න. එහෙනම් ඉතින් අපි ඒ වැඩේත් පටන් ගමු. ඔයාලා කියන්න බලන්න අන්තිමට මන් දාන නේල් කලර් එක මට මැච් වෙනවද කියලා. ෆයිනලි මන් දාපු කලර් එක තමයි මෙන්න මේ කලර් එක. ඉතින් මං හිතුවා කැට් අයි ඩිසයින් එකත් එක්ක පින්ක් කලර් එක මට මැච් වෙයි කියලා. ඉතින් ඔයාලා කියන්න බලන්න මගේ ස්කින් ටෝන් එකට මේ කලර් එක මගේ නේල්ස් වලට මැච් වෙනවද කියලා. ගෑන් ළමෙක් වුණාම අත් දෙක විතරක් නෙවෙයි කකුල් දෙකත් ලස්සනට තියාගන්න ඕනේ. දැන් ඉතින් කකුල් දෙකටත් වැඩේ දෙන්න තමයි යන්නේ. අපි බලමු කකුල් දෙකට දාන කලර් එක කකුල් වලට මැච් වෙයිද කියලා. ෆයිනලි ඒ වැඩේත් හරි. බලන්න කකුල් දෙකත් ලස්සනයිද කියලා. ඉතින් ඔන්න ඔය වැඩ ටික සේරම ඉවර කරලා මම එන්න පිටත් වුණා. ඒ එන ගමන් මට සැලඩ් බඩගින්නක් හැදුනා. දැන් වෙලාව මං හිතන්නේ 3:00ට විතර ඇති. දැන් බත් කන්න ඕනේ වෙලාව. ඒත් මට සැලඩ් බඩගින්නක් තමයි ආවේ. ඒ නිසා මං ඒකත් කාලා මං එන්න ආයෙ බස් එකට නැග්ගා. ඔන්න දැන් තමයි වැඩ ටික සේරම ඉවර වෙලා යන්නේ. මං අද යනවා චුටි ආන්‍යාව බලන්න. අපි යමු එහෙනම්. දැන් ඉතින් ඔයාලට මේක බල බල තමයි ඉන්න වෙන්නේ. ලස්සනයි නේ හැම. බෙල් එක ගහපු ගමන් මෙතෙන් දුවගෙන එන්නේ මෙන්න මෙයා තමයි. අපේ රේ අයියා. රේ අයියා හිම පිළිගන්නකොට ආන්‍යා ගර්ල් බලන්නකො මාව පිළිගන්න විදිය. මං ආවා අන්නලේ ගෙදර. ඉතින් අද සෙනසුරාදා දවස ඔහොම තමයි සිද්ධ උනේ. ඉතින් මෙහෙම කරන්න ඉතින් මගේ නේල්ස් ටික බලන්න කියලා. මෙතනත් පේනවද මෙතනත් පේනවද? කකුල් දෙකේ වෙනම මේ තියෙන්නේ. හැබැයි ආලස්සනට නේල්ස් ටික කරලා දුන්නා. ඒ වගේම මට පෙන්වන්න බැරි නම් මං අයිබ්‍රෝස් හදන්න කලින් ගිය අර සැලොන් එකට. මේ මගේ අයිබ්‍රෝස්. මගේ අයිබ්‍රෝස් සාමාන්‍යයෙන් හදන්න ටිකක් අමාරුයි. ඉතින් එක හදන්න ලේසිම කෙනා ගාවට තමයි මං අද ගියේ. ඉතින් ඒ වැඩෙත් කරා ෆුල් ෆේස් උත් කරලා දුන්නා එයා. ඉතින් අද සෙනසුරාදා දවසේ ওই වැඩ ටික තමයි ඉතින් කරේ. දැන් වෙලාව 5:00ට විතර ඇති. කොහොම හරි උදේ 9 ගානට ගිහිල්ලා දැන් තමයි ඉතින් ආවේ. එහෙනම් ඉතින් අපි ආය අලුත් vlog එකකින් හම්බෙමු. Bye.